අපගේ ජීවිතවලට මෙන්ම නිවසටත් සෞභාග්‍ය වාසනාව කැන්දන උතුම් වූ යශෝදරා මහරහත් තෙරණින් වහන්සේ උදෙසා කරන අරහන්ත පූජාව. සාදු සාදු සාදු. යාපි රූපා දස්සනීයා භික්ඛුනී සංඝ සෝබනී සාසවා පරික්ඛීනා වීතරාගා මහිත්‍තිකා තම්මහා පුඤ්ඤවතින් පරිනිප්පුතින් වන්දාමි රාහුල මාතා යශෝදරාණී. සාදු සාදු සාදු. ඒ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ හද මඩලින් උපන් ශ්‍රාවක දියණියක් වූ යශෝදරා මහරහත් තෙරණින් වහන්සේ ඒකාන්තයෙන්ම රාග, ද්වේෂ, මෝහ දුරු කළ සේක. සුපටිපන්න වන සේක. ඒ සියලු කෙලෙස් නැසීම පිණිස උතුම් වූ නිවන් මඟ ගමන් කළ සේක. ඒ සියලු කෙලෙස් නැසීම පිණිස උතුම් වූ නිවන් මඟ ගමන් කළ උතුම් වූ යශෝදරා තෙරණින් වහන්සේ උජුපටිපන්න වන සේක. ඒ නිවන් මගෙහි වැඩම කොට චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කොට වදාළ සේක. ඥායපටිපන්න වන සේක. මෙසේ අවබෝධ කොට වදාළ චතුරාර්ය සත්‍ය ධර්මය අන් අයටද දේශනා කොට වදාළ සේක. සාමීචි පටිපන්න වන සේක. සාදු සාදු සාදු. මෙසේ අනන්ත ගුණ ඇති අපගේ උත්තම තෙරණින් වහන්සේ පිළිවෙලින් මඟඵල ලබා උතුම් අරහත් භාවයට පත් වූ සේක. ඒ උත්තම තෙරණින් වහන්සේට දුර සිට පවා දන් පැන් ගෙනවිත් පිදීමට සුදුසු වන සේක. ආහුනේය වන සේක. ආගන්තුකව වැඩම කළ කල්හි පවා දන් පැන් පිදීමට සුදුසු වන සේක. පාහුනේය වන සේක. පින් සලකා දන් පැන් පිදීමට සුදුසු වන සේක. දක්ඛිනේය වන සේක. අපගේ උත්තම තෙරණින් වහන්සේ උදෙසා ගරු සත්කාර කොට ඇඟිලි බැඳ වන්දනා කිරීමට සුදුසු වන සේක. අංජලි කරණීය වන සේක. තුන් ලෝකයෙහිම අනුත්තර වූ පින් කෙතක් වන සේක. අනුත්තරම් පුඤ්ඤක් කෙත්තං වන සේක. සාදු සාදු සාදු. මෙසේ අනන්ත ගුණ ඇති අපගේ උත්තම තෙරණින් වහන්සේ මේ ගෞතම බුදු සසුනේ ෂඩ් අභිඥාලාභී භික්ෂුණීන් අතර ඍත්විද ඥානයෙන් අග්‍ර වූ සේක. දීප්පසෝත ඥානයෙන් අග්‍ර වූ සේක. පරසිත දන්නා නුවණින් අග්‍ර වූ සේක. පුබ්බේ නිවාසානුස්සති ඥානයෙන් අග්‍ර වූ සේක. දීප්ප චක්ඛු ඥානයෙන් අග්‍ර වූ සේක. ආසවක්ඛ්‍ය ඥානයෙන් අග්‍ර වූ සේක. සාදු සාදු සාදු. මෙසේ අනන්ත ගුණ ඇති අපගේ යශෝදරා මහරහත් තෙරණින් වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරාවටම අප මහා බෝසතාණන් වහන්සේට උතුම් සම්බෝධිය ලැබීම පිණිස දිවි පුදා මෙත් කරුණාවෙන් පාරමී පුරන්නට උපකාර කළ සේක. මෙසේ උත්තමා විය සසර පුරාවට පින් පිරූ සේක. උතුම් බඹසර දිවියෙන් යුතු වූ සේක. සියලු ස්ත්‍රී දුර්ගුණ දුරුකොට නිකලෙස් හදමඩලක් දරා වැඩ සිටි සේක. තුන් ලොවෙහිම අනුත්තරීය වන සේක. ගෞතම බුදු සසුනේ සියලු කෙලෙසුන් නසා උතුම් අරහත් භාවයට පත් වූ සේක. සාදු සාදු සාදු. මෙසේ අනන්ත ගුණ ඇති යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ඒ උත්තම ධාතුන් වහන්සේලා දරා වැඩ සිටින යශෝදරා මහසෑ රජුන් හට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ඒ උත්තම තෙරණින් වහන්සේ උදෙසා සිරි යශෝදරා මහසෑ රජුන් උදෙසා
අප විසින් පිළියෙල කරන ලද මේ දැල්වෙන පහන් ආලෝකය පූජා කරමි පූජාම වේවා. මේ පැතිරෙන සුවඳ දුම් පූජා කරමි පූජාම වේවා. මේ සුපිපුණු සුවඳ මල් පූජා කරමි පූජාම වේවා. මේ පිරිසිදු සිසිල් පැන් පූජා කරමි පූජාම වේවා. මේ සුමధుර ගිලන්පස පූජා කරමි පූජා වේවා. මේ සියලු පූජාවෝ අපගේ යශෝදරා මහරහත් තෙරණින් වහන්සේ උදෙසා සිරි යශෝදරා මහසෑ රජුන් උදෙසා සාදර ගෞරවයෙන් හද පිරි ශ්‍රද්ධාවෙන් පූජා කරමි පූජා වේවා. පූජා කරමි පූජා වේවා. පූජා කරමි පූජාම වේවා. සාදු සාදු සාදු. මේ සත්‍යානුභාවයෙන් හිරුදුටු ගණදුරක් සේයින් මාහට අපහට ඔබහට පැමිණ ඇති මනුෂ්‍ය අමනුෂ්‍ය පෙනෙන නොපෙනෙන සියලුම උවදුරු දුරින්ම දුරු වේවා. ආයුෂෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩේවා. අසත්පුරුෂ ඇසුර නොලැබේවා. සත්පුරුෂ ඇසුර පමණක්ම ලැබේවා. බුද්ධ ශාසනය වැඩි කාලයක් ආරක්ෂා වේවා. මෙත් බෝසත් බෝධිරාජාණන් වහන්සේගේ බුද්ධ ශාසන කාලය දක්වා සතරවරම් දෙවි දේවතාවුන් වහන්සේලා විසින් මේ ගෞතම බුද්ධ ශාසනය ආරක්ෂා කරත්වා. මේ පින් ඔයාලටත් මටත් මතු බුදුවන්නා වූ මෛත්‍රී බෝසතාණන් හමුවේ අමා මහ නිවනින් සැනසීමට හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉතින් අද මම මේ ඔයාලත් එක්කම එකතු වෙලා කරපු පූජාව සත්‍යක්‍රියාව ඔයාලට උදේ හවස ඔයාලගේ ඉන්න තැන කොතන වුණත්, ඒ කියන්නේ ඔයාලා කුලියට හිටියත්, ඔයාලගේම ගෙදරක හිටියත්, ඔයාලා නැත්තම් ඉගෙන ගන්න ළමයෙක් වුණත් බෝඩින් වෙලා හිටියත් Tamanට පුළුවන් විදිහට හිතෙන් හරි ගොඩාක් පිරිසිදු වෙලා පිරිසිදු ඇඳුමකින් සැරසිලා හිතෙන් මේ ගාථාව කියලා මේ සත්‍යක්‍රියාව කරන්න පුළුවන් නම් ඔයාලගේ ජීවිතේට කරදරයක් එන්නෙම නැති තරම් වෙයි. අසත්පුරුෂ ඇසුර කිසිම විටක ලැබෙන එකක් නෑ. සත්පුරුෂ ඇසුර විතරක්ම ඔයාලගේ ජීවිතවලට ලන් වෙයි. ඇත්තමයි, මේක නම් මැජික් එකක් වගේ. අනිවාර්යෙන්ම කරලා බලන්න. ඉතින් අද මං ඉන්න තැනට උතුම් වූ යශෝදරා තෙරණින් වහන්සේ මේ විදිහට වැඩම කෙරෙව්වා. කලින් දවසේ රෑ, ඒ කියන්නේ ඊයේ, මම මගේ මහත්තයා එකතු වෙලා හඳුන් කිරි පැන් වලින් මේ පිළිම වහන්සේලා දෝවණය කරලා පිහදලා ආසනයක් පනවලා මේ විදිහට තැන්පත් කරලා උදේ පාන්දරින්ම නැගිටලා හරිම ආසාවෙන් ශ්‍රද්ධාවෙන් මේ විදිහට පූජාවන් සකස් කරගත්තා. මේ විදිහට පූජාව සකස් කරගෙන මන් නිතරම උදේ හවස කියන, ඒ වගේම නිදාගන්න යනකොටත් මං කියනවා කලින් කියපු සත්‍යක්‍රියාව. ඒ වගේම යශෝදරා තෙරණින් වහන්සේටත් වන්දනා කරන ගාථාව ඒ විදිහටම කියනවා. ඉතින් ඔයාලගේ ජීවිතවලට මේ වීඩියෝ එකෙන් පොඩි හරි දෙයක් ගන්න පුළුවන් නම් ගත්තනම් ඒක මට ලොකු සතුටක්. ධර්ම දානය ලොකු පුණ්‍ය කර්මයක්. ඉතින් ඔයාලටත් මං කරපු මේ සියලුම කුසල් අනුමෝදන් වේවා. අනුමෝදන් වේවා. ඉතින් ඔයාලා මගෙන් ගොඩාක් ඉල්ලලා තිබ්බා මේ යශෝදරා තෙරණින් වහන්සේ ගැන තව වීඩියෝ එකක් ගේන්න කියලා. ඉතින් මෙතනින් ඉස්සරහට හරිම ලස්සනට පිළිවෙලට මම වන්දනාමාන කරන හැටි බලන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හැමදාම ඔයාලා ඉන්නවට ගොඩාක් ස්තුතියි. මං කලින් වන්දනා කරපු පිළිමය ෆොටෝ එක මම ළඟ අක්කා කෙනෙක්ට දෙනවා. ඉතින් ඔයාලට තෙරුවන් සරණයි. සතුටින් පරිස්සමට ඉන්න. ඔයාලගේ ආයුෂ බොහෝ වේවා. ජීවිත සතුටින්ම පිරේවා. තෙරුවන් සරණයි.